පහුගිය දවසක අපිත් ලෝකේ බොහෝ රාජ්‍යයන් ප්‍රමාණයක් ජගත් පරිසර දිනය සැමරීම සිදු කළා. ඉතින් අද වැඩසටහන ඒ වෙනුවෙන් කැප වෙන, ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කළ සුවහසක් මිනිසුන්ට උපහාරයක් පිණිස. ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මාසයේ 5 වෙනිදා හැටියට නම් කරන්නේ 1972 එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඊට පස්සේ 1973 ජුනි මාසයේ 5 වෙනිදා තමයි ලෝක පරිසර දිනය මුල්වරට සැමරීම සිද්ධ වෙන්නේ. එහි ඒ කියන්නේ මුල් ජාත්‍යන්තර පරිසර දිනයේ ප්‍රධාන තේමාව බවට පත් වෙන්නේ only one earth කියන තේමාව. එතෙන් සිට මේ දක්වා වායුගෝලීය දූෂණය, සාගර ජල මට්ටම් ඉහළ යාම, සාගර ජලයේ දූෂණය වීම, ගෝලීය උණුසුම ඉහළ යාම, ශාක සහ සතුන් ජාවාරම් කිරීම ආදී මේ පාරිසරික ගැටලුවක් මූලික තේමාව කරගෙන වාර්ෂිකව ජුනි මාසයේ 5 වෙනිදා පරිසර දිනය, ලෝක පරිසර දිනය සැමරීම සිදු කරනවා. ඉතින් මෙවර සත්කාරකත්වයේ දරන්නේ දකුණු කොරියාව. විශේෂයෙන් මෙවර ප්‍රධානම අවධානය යොමු වෙන්නේ ප්ලාස්ටික් දූෂණයෙන් තොර ලෝකයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. හරි. පරිසරය දිනයක් නැත්නම් පරිසරය වෙනුවෙන් ජාත්‍යන්තරව අවධානය යොමු කරන දිනයක් මොකටද ප්‍රකාශයටපත් වෙන්නේ? මිනිස්සු හැටියට නිර්මාණය කරන, මිනිසුන්ට එරෙහි නිර්මාණය කරන සංකීර්ණ ගැටලු වගේම තමයි දෛනිකව බොහෝ වෙලාවට මානව බලපෑමත් ඒ වගේම වෙනත් බාහිර සහ පාරිසරික සාධකයන්ගේ බලපෑමත් මත දිනෙන් දින පාරිසරික අර්බුද සහ ගැටලු උග්‍ර වෙමින් පවතිනවා. එතකොට ඒ පිළිබඳව දැනුවත් භාවයේ ප්‍රජාව අතර ඉහළ නැංවීමත් විශේෂයෙන්ම පාරිසරික අර්බුද කළමනාකරණය කිරීම, ඒවා පිටු දැකීම, පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයේ පුරා විවිධ ආයතන, රාජ්‍ය සහ සිවිල් පුරවැසියන් විසින් සිදු කරන ලබන ක්‍රියාකාරකම් සහ වැඩසටහන් ධෛර්යමත් කිරීමත් මේ පරිසර දිනයක් සැමරීමේ, ජාත්‍යන්තර පරිසර දිනය සැමරීමේ මූලික අරමුණක් බවට පත් වෙනවා. එක පැත්තකින් ගත්තාම රාජ්‍ය ආණ්ඩු යාන්ත්‍රණය වගේම රාජ්‍ය නොවන කණ්ඩායම් සහ පුරවැසියන් එකම වේදිකාවක් තුල පාරිසරික අර්බුද පිළිබඳව ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාවක් සලසා දීම මේ පාරිසරික දිනයේ, ජාත්‍යන්තර පාරිසරික දිනයේ තවත් එක අරමුණක්. ඉතින් ලෝකේ පාරිසරික අර්බුද සම්බන්ධයෙන් මේ ගැටලු පිළිබඳව මේවා නිරාකරණය කිරීම එක් පාර්ශ්වයකට විතරක් හුදකලාව සිදු කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඒ වෙනුවෙන් රාජ්‍ය ආණ්ඩු, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව සහ තනි සිවිල් පුද්ගලයාටත් ලොකු කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒ වගේම තමයි ගෝලීය වශයෙන් මුහුණ දෙන පාරිසරික අර්බුද නිරාකරණය කිරීම වෙනුවෙන් තනි රාජ්‍යයකට විතරක් ප්‍රයත්නයන් දැරීම නිෂ්ඵලයි. ඒ සිදු කළ නොහැකි. උදාහරණයක් විදිහට ගෝලීය උණුසුම ඉහළ යාම වගේ කාරණාවක් ශ්‍රී ලංකාවේ අපිට විතරක් ඒක කළමනාකරණය කරන්න පුළුවන් නැහැ. ලෝකයේම ඒ වෙනුවෙන් සෑම රාජ්‍යයක්ම ඒ වෙනුවෙන් වගකිව යුතු සෑම පාර්ශවයක්ම ඒ වෙනුවෙන් අත්වැල් බැඳගත යුතුයි. හරි. ඉතින් පරිසරය පිළිබඳව කතා කරද්දී අපිට ගහකොළ සතා සීපාව පිළිබඳව අමතක කරන්න බෑ. ඉතින් අපි දන්නවා අපේ රටෙත් විවිධ හැලහැප්පීම් මැද්දේ ස්වභාවික වනාන්තර පරිසර පද්ධතියන ආරක්ෂා කිරීම වෙනුවෙන් විවිධ කාලවලදී විවිධ සංවිධාන, රාජ්‍ය, ආණ්ඩු ඒ වගේම තමයි සිවිල් පුරවැසියන් විවිධ මට්ටමේ දායකත්වයෙන් ලබා දීලා තියෙනවා. සමහර ලාට ඔවුන්ගේ ජීවිත පවා අහිමි කරගෙන තියෙනවා. ජාත්‍යන්තරවත් තත්ත්වය එහෙමම තමයි. ඉතින් අද දවසේ අපේ මේ පරිසර දිනය වෙනුවෙන් පවත්වන නැත්නම් මේ ගෙනෙන මේ වැඩසටහන ඇතුලේ අපි කල්පනා කරා තමන්ගේ ජීවිත කාලය හඬක් නැති සතුන් වෙනුවෙන්, සතා සීපාව වෙනුවෙන්, සෝබාදහම වෙනුවෙන් කැප කළ මිනිසුන්ට උපහාරයක් එක් කරන්නට. ඉතින් අපේ ඒ වගේ බොහොම කැපකිරීම කරපු තමන් ජීවත් වුණු, තමන් උපන් දේශයෙන් දුර බැහැර ගිහිල්ලා බොහොම කරකශ කටුක අප්‍රිකානු මහද්වීපයේ රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් වෙනුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව තිබුණු කඳුකර ගෝරිල්ලන් වෙනුවෙන් තමන් ඔවුන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ අවසානයේදී බොහොම අවාසනාවන්ත විදියට, අභිරහස් විදියට මිය ගිය ඇය වෙනුවෙන් ඇගේ කතාව ඔබ වෙත ගෙනෙන්නට කල්පනා කළා. ඒ ඩියන් ෆොසි. මේ ඩියන් ෆොසිගේ කතාව. ඩියන් ෆොසි උපත ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. 1932 ජනවාරි මාසයේ 16 වෙනිදා තමයි ඇය උපත ලබන්නේ. ඉතින් ෆොසිට කුඩා කාලේ තරම් මිහිරි අත්දැකීම් නෙවෙයි තියෙන්නේ. වයස අවුරුදු 6 දී ඇයගේ මව සහ පියා වෙන් වෙනවා. හැබැයි තාත්තට ඕන වෙනවා ෆොසි සමග සම්බන්ධතාවයන් දිගින් දිගටම පවත්වගෙන යන්න. නමුත් මව ඒ සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ මව වෙනත් විවාහයක් සිදු කරගන්නවා. තාත්තත් එහෙමම තමයි. මව සමග තමයි ෆොසි ජීවත් වෙන්නේ. නමුත් ෆොසිගේට සුළු පියාගෙන්
සෙනෙහස ආදරය ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ෆොසිගේ සුළු පියා ඉතා දැඩි ලෙස ෆොසිව පාලනය කරනවා. වෙන එකක් තියා මවත් සමග එකම කෑම මේසේ ඉඳලා ආහාර ගන්නවත් ෆොසිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කුඩා කාලේ ෆොසි ටිකක් හුදකලා වෙනවා. ඇය තරමක් වේදනාවෙන් ඉන්නට ඇති කාලේ කුඩා කාලේදී. දරුවෙක් හැටියට ලබන්නට අනිකුත් දරුවන් ලබන මිහිරි අත්දැකීම් දෙමාපිය සෙනෙහස ඇයට නොලැබීම නිසා. මේ නිසා ඇය සතුන් කෙරෙහි සුරතල් සතුන් කෙරෙහි ඇයගේ හිත ඇදිලා යනවා. ෆොසිගේ පළවෙනි සුරතලා බවට පත් වෙන්නේ ගෝල් ෆිෂ් මාළුවෙක්. ඒ වගේම තමයි ෆොසි පාන්සලේදී අශ්වයන් පැදවීමේ ක්‍රීඩාවට අශ්වාරෝහක ක්‍රීඩාවට යොමු වෙනවා. ඒට ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් හිමි වෙනවා. කොහොම හරි කාලය මෙහිම ගෙවිලා යද්දී ෆොසි වැඩි වියටපත් වෙනවා. ඇය උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙනවා. නමුත් එහිදීත් ඇයගේ සුළු පියා බලපෑම් කරනවා. ඇයගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒ නිසා සුළු පියා ඇත්තටම ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ෆොසිට සිද්ධ වෙනවා මේ ව්‍යාපාරය හා සම්බන්ධ විෂයන් උසස් අධ්‍යාපනය සඳහා තෝරගන්න. නමුත් ෆොසිගේ අවධානය තිබුණේ වෙන පැත්තක. නිසා ෆොසි දෙමාපියන්ගේ සහ විශේෂම සුළු පියාට එරෙහි වෙමින් පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ පදනම් පාඨමාලාවක් ඔය අතරතුරේදී හදාරනවා. කොහොම වෙතත් ෆොසි සමහර විෂයන් සම්බන්ධයෙන් යම් දුර්වලතාවයන් දක්වනවා. හැබැයි ෆොසි සමත් වෙන අවසානයේදී භෞතික චිකිත්සාව මම හිතනවා නිවැරදි වෙන්නට ඕන. මේ විෂය පිළිබඳව උපාධි උසස් අධ්‍යාපනය සාර්ථකව නිම කරන්නට. ඊට පස්සේ අය දරුවන් වෙනුවෙන් ඔටිසම් දරුවන් වෙනුවෙන් පැවැත්වෙන රෝහලක සේවය කරන්න බැඳෙනවා. ඒ රෝහලේදී ඇයට මුණ ගැහෙනවා වෛද්‍ය යුවලක්. ඉතින් ඔවුන් හා ෆොසි අතර සම්බන්ධතාවය බොහොම හොඳින් ගොඩ නැගෙනවා. පස්සේ මේ වෛද්‍ය යුවලට තියෙනවා ගොවිපලක්. ඉතින් මේ ගොවිපලේ වැඩ කරන්න ෆොසිට ආරාධනා කරනවා නිදහස් කාලවලදී විදහස් විවේකයක් ලැබුණාම. ඉතින් ෆොසි බොහොම කැමැත්තෙන් ඒ සඳහා යොමු වෙනවා. ෆොසි සතුන් සමග කාලය ගත කරන්න බොහොම ප්‍රියමනාපයි. කොහොම කාලය ගත වෙද්දී ෆොසිට අවස්ථාවක් ලැබෙනවා අප්‍රිකානු මහද්වීපයේ සංචාරකය දෙන්න. ඒක සති 7ක තරමක් දීර්ඝ සංචාරයක්. ඉතින් මේ සංචාරය සඳහා අය බොහොම අමාරුවේ මුදල් හොයාගෙන මේ සංචාරයේ නියැලෙනවා. අය කොංගෝව, ඒ වගේම තමයි ටැන්සානියාව සහ රොඩේෂියාව. රොඩේෂියාව කියලා කියන්නේ වර්තමානයේ අපි හඳුන ගන්න සිම්බාබ්වේ. මේ රාජ්‍යයන් වල සංචාරයක යෙදෙනවා. මේ සංචාරකයේදී ඇයට බොහොම සුන්දර වනසතුන් දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඇය බොහොම උද්දාමයටපත් වෙනවා මේ සංචාරය පිළිබඳව. ඇය බොහෝ දේ මේ සංචාරයේදී තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා. ඔය අතරතුරේදී ඇයට හම්බ වෙනවා ආචාර්ය ලුයිස් ලීකේව. ආචාර්ය ලුයිස් ලීකේ කියලා කියන්නේ මානව විද්‍යාඥයෙක්. ඉතින් ආචාර්ය ලුයිස් ලීකේ මේ වෙද්දී විශේෂයෙන්ම වානරයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ෆොසිට ලුයිස් ලීකේ මුණ ගැහිම එක්ක ඔහුත් එක්ක බොහෝ අදහස් බෙදා හදා ගන්න වානරයන් පිළිබඳව බොහොම රසමුසු දේවල් දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා. ඇයගේ හිත මේ පරීක්ෂණ සම්බන්ධයෙන් නිතින්ම ඇතිලා යනවා. ඇය නැවතත් ඇමරිකාවට එනවා. ඇවිල්ලා නැවතත් ඇයට අවස්ථාවක් ලැබෙනවා අප්‍රිකාවට යන්න වයස අවුරුදු 34 දී පරීක්ෂණ කණ්ඩායමකට ඇතුළත් වෙන්න. ආචාර්ය ලීකේගේ පරීක්ෂණ කණ්ඩායමකට ඇතුළත් වෙන්න. හැබැයි ඇයට පරීක්ෂණ කටයුතු කිරීම පිළිබඳව මන අවබෝධයක් තිබුණ නැහැ ඒ විද්දී. ඒ නිසා ඇය මුලින්ම යන්නේ කොංගෝ රාජ්‍යයට. කොංගෝ රාජ්‍යයට ගිහිල්ලා විශේෂයෙන්ම චිම්පන්සින් පිළිබඳව අධ්‍යයනය කරන පරීක්ෂණ කණ්ඩායමක් එක්ක එකතු වෙලා ඇය මේ සතුන් පිළිබඳ පරීක්ෂණ කරන්නේ කොහොමද, ඒවා වාර්තා කිරීම ආදී මේ මූලික දැනුම සහ අවබෝධය ලබා ගන්න. ඊට අදාළ අනිකුත් අධ්‍යාපනයත් ඇය විසින් සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඇය 1967 අවුරුද්දේ 66 තමයි අප්‍රිකාවට මේ කොංගෝ රාජ්‍යයට කියලා අධ්‍යක්ෂින් ලබා ගන්නේ. 67 අවුරුද්දේ ඇය යනවා රුවන්ඩාවට. ඉතින් විශේෂම ලීගේ මඟ පෙන්වීමේ යටතේ ෆොසි තෝරගන්නේ කඳුකර ගෝරිල්ලන් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරන්න. ඒ සඳහා ඇය 1967 සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා රුවන්ඩාවේ කොංගෝ සහ උගන්ඩාවේ දේශීය ආසන්නයේ ඒ වෙනුවෙන් කැරිසෝක්කේ පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කරනවා. මට මගේ මුළු ජීවිත කාලයටම උමනා කළේ සතුන් වෙනුවෙන් ජීවිතේ කැපකිරීමට. ඒ මගේ ජීවිතේ එකම හීනය වුණා. ඒනුත් මම වැඩියම උනන්දුනේ විරුංගා කඳුකරේ වෙසෙන කඳුකර ගෝරිල්ලන් ගැන පරීක්ෂණ කිරීමට. වැසි වනාන්තරයක් ආශ්‍රිතව තියෙන මේ මධ්‍යස්ථානය පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජීවිතේ තාම මුලදී දුෂ්කර එකක්. ඇය බොහොම සුළුවෙන් අටවගත්ත
කූඩාරම් ඇතුළේ ඉඳගෙන මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. දෛනිකව අඩි 2000ක් තරම් උස වෙච්ච කඳුකරයකට ඇය හැමදාම ගමන් කරනවා. ඇය මඟ පෙන්වීම් සපය ගන්න සුදේශිකයින්ගේ උදව් උපකාර ගන්නවා. එතකොට මේ කර්තව්‍ය හැමදාම කරද්දී ඇය දැඩි වෙහෙසකටපත් වෙන. හැබැයි ඇය තාම උද්දාමයටපත් වෙනවා. මොකද ඇය හොයාගෙන ආපු ඒ වෙන විට තාම දුර්ලභ වර්ධවීමේ තර්ජනයට ලක් වෙලා තිබුණු කඳුකර ගෝරිල්ලන් ඇයට මුණ ගැහෙනවා. උන්ගේ චර්යාවන් දිහා ඇය ඇසිපියෙන් නොහෙලා බලාගෙන ඉන්නවා. කාලයත් එක්කම ඇය පුරුදු වෙනවා මේ ගෝරිල්ලන්ගේ දිනචර්යාව එක්ක ඇයගේ දිනචර්යාවත් හසුරව ගන්න. ඇය කොතරම් සූක්ෂම වෙනවද කියනවා නම් සමහර ලාවට ඇය මේ ගෝරිල්ලන්ව අනුකරණය කරනවා. ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ ප්‍රකාශන සහ ඔවුන් එක්කම ඇයගේ ජීවිතය ගත කරන තැනට එනවා. ඇය කොතරම් සාර්ථක වුණාද කියනවා නම් අවසානයේ ගෝරිල්ලන්ගේ කණ්ඩායම් ඇය ඔවුන්ගේම ගෝත්‍රේ නැත්නම් ඔවුන්ගේ කණ්ඩායමේ සමාජිකාවක් හැටියට පිළිගන්නවා. ඊතරම් ඇය මේ ගෝරිල්ලන් සමග සමීප වෙනවා. උන්ගේ හැසිරීම, sannivedanaya, ප්‍රජනනය, සබඳතා මේ ආදී පිළිබඳව ඇය විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්නවා. පරීක්ෂණ ලිපි ගණනාවක් ඒ වෙනුවෙන් සම්පාදනය කරනවා. එතකොට මේ කර්තව්‍ය ඇතුලේ මේ වැඩේ ඇතුලේ ඇය සමහර මේ වනචාරී ගෝරිල්ලන් ඇගේ හොඳම මිතුරන් බවට මිතුරියන් බවට පත් කරගන්නවා. ඇය සමහර අයට නම් දෙනවා නේ. ඇල්බර්ට්, අංකල් බර්ටි, ඊළඟට ඇමොක්වේලි, ඩිජිට් තමයි ඇගේ හොඳම මිතුරිය බවට පත් වෙන්නේ. ඇය ගැහැණු ගෝරිල්ලෙක්. එතකොට මේ කාලයක් ගත වෙද්දී මේ ඇය ෆොසී පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙනවා නැෂනල් ජියෝග්‍රැෆි සංග්‍රහයේ. ඇය පිළිබඳ වාර්තා පළවෙනිට පටන් ගන්නවා. ඒවත් එක්කම ලෝකයේ ආධාර ගලාගෙන එනවා මේ ගෝරිල්ලන් සංරක්ෂණය පිළිබඳව. ඒ වගේම තමයි ගෝරිල්ලන් කඳුකර ගෝරිල්ලන් ආශ්‍රිතව රුවන්ඩාව ඇතුලේ සංචාරක කර්මාන්තය සඳහා නව මුහුණුවරක් ආරෝපණය කරන්නට මේ වැඩපිළිවෙල සමත් වෙනවා. හැබැයි ෆොසී මේ වැඩ කටයුතු කරන් යද්දී ස්වදේශිකයන් සමග නිරන්තරයෙන්ම ඇය සමහරලාට ආරවුල් ඇති කර ගන්නවා. ඒකට හේතු වෙන්නේ ස්වදේශික ජාවාරම්කාර දඩයක්කාරයන් ගෝරිල්ලන් වනසතුන් සම්බන්ධයෙන් දක්වපු ප්‍රවේශය. සමහර වෙලාවට ඔවුන් වනසතුන් දඩයම් කරා මස් පිණිස, ආහාර පිණිස, ඒ වගේම තමයි සමුරු තිලින නිර්මාණය කරන්න. විශේෂයෙන්ම ගෝරිල්ලන් එකේ ගොදුරු බවට පත් වෙනවා. ගෝරිල්ලි හිස්, අත්පා සමුරු හැටියට, සමුරු සටහන් හැටියට නිර්මාණය කරන්න දඩයක්කරුවන්ගේ ගෝරිල්ලන් ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙනවා. මේ නිසා ෆොසී නිරන්තරයෙන්ම ඔවුන් සමග ගැටුම් ඇති කර ගන්නවා. ඇය වනෝද්‍යානය ඇතුලේ මුර සංචාර වැඩි කරනවා. මුලදී සාර්ථක වෙනවා. නැවතත් දඩයක්කරුවන් ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරමින් මේ වැඩේ දිගටම කරගෙන යනවා. කොහමරි 1972 අවුරුද්දේ ෆොසී මන්සුරුකි කියන ජාත්‍යන්තර ජාවාරම්කරුත් එක්ක ගැටලුවක් ඇති කර ගන්නවා. මේක ඊටාම අවාසනාවන්ත සිද්ධියක් බවට පසුකාලීනව පත් වෙනවා. ඒකට හේතුව තමයි ෆොසීගෙන් පරිගැනීම සඳහා මේ මන්සුරුකි මරණව ඩිජිට්ව. අපි ඉස්සෙල්ලා මතක් කරේ ඩිජිට් තමයි ෆොසීගේ හොඳම මිතුරිය බවට පත් වුණේ. ඒ මරණය කොතරම් සාහසිකද කියනවා නම් මේ ගෝරිල්ලව මේ ගැහැණු ගෝරිල් සතාව මරලා ඇගේ හිස, හදවත සහ අවයව වෙන් කරලා ඇගේ කඳවුර ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක විසුරුවල දාලා තිබෙනවා. ෆොසී මේ සිදුවීමෙන් දැඩි කම්පනයකට පත් වෙනවා. මොකද තමන්ගේ ජීවිතය හා සමානව ආදරය කරපු සතුන්ගෙන් සහ තමන් ඉතාම ප්‍රිය කරපු සහ තමන් එක්ක ඉතාම කුළුපගු වෙච්ච මේ ගෝරිල්ලෙක්ට මේ අත්තුණු ඉරණම. ඉතින් දෛනිකව මේ ගෝරිල්ලන් ඝාතනය කිරීම ඉහළ යන්න පටන් ගන්නවා. ෆොසී වියරු වැටෙනවා. ෆොසී රුවන්ඩා රාජ්‍යයත් එක්කත් ආරවුල් ඇති කරගන්නවා. මොකද අර මේ ඩිජිට්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඕනෑ තරම් සාක්ෂි සාධක තියෙන වෙලාවකදී පවා මන්සුරුකිට එරෙහිව කිසිම නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ගැටුම් කොච්චර උග්‍ර වුණාද කියනවා නම් ඇමරිකානු රාජ්‍ය ලේකම්ට පවා මේ ගැටුම් කෙරෙහි මැදිහත් වෙන්න අවසානයේ සිද්ධ වෙනවා. ඩිජිට් මිය ගියේ මං හින්දා. ඔවුන් මගෙන් පලිගන්න ඩිජිට්ව මැරුවා. ෆොසී තමන් ලබපු අත්දැකීම් අලල්ලා 1983 අවුරුද්දේ කෘතියක් සම්පාදනය කරනවා ගෝරිලාස් ඉන් ද මිස්ට් කියලා. ඊට පස්සේ පසුකාලීනව මේ කෘතිය සිනමා පටයක් බවටත් වාර්තාගත සිනමා පටයක් බවටත් පරිවර්තනය වෙනවා 1988 ඒ නමින්ම. ඊට පස්සේ නැවතත් ෆොසී අප්‍රිකාවට එනවා 1985 අවුරුද්දේ. හැබැයි එහෙම ඇවිල්ලා ටික කාලයකදී දවසක් ඇයගේ කුටියට යන තැනත් එක්ක උදෑසන දකින්නට ලැබෙන්නේ ඊටාම බිහිසුණු දර්ශනයක්. ෆොසී මිය ගිහිල්ලා
අවට ලේ විසිරිලා ෆොසිව ඇත්තටම ඝාතනය කරලා. ඉතින් මේ ඝාතනය සිද්ධ වෙන්නේ 1985 අවුරුද්දේ. මේ 2025 අවුරුද්ද වසර 35කට ආසන්න කාලයක්. අවාසනාව කියලා කියන්නේ මේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත සැකකරුවෙක් අපරාධකරුවෙක් අඳුනගෙන තිබෙන්නේ නැහැ මේ දක්වා. ඒ කියන්නේ ෆොසිගේ ඝාතනය ඇත්තටම අදටත් අභිරහසක්. තමන්ගේ ජීවිතයේ වසර 20කට අධික කාලයක් තමන් ජීවත් වුණු රටෙන් දුර බැහැර දුෂ්කර අප්‍රිකාවේ රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් සංරක්ෂණය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කරපු මේ කාන්තාව අවසානයේ තමන්ගේ අවසන් සෝසුසුම් තාම අවාසනාවන්ත විදිහට බිහිසුණු විදිහට ඒ අප්‍රිකාවේ ගෝරිල්ලන් අතරම මුදා හරිනවා. ඉතින් අවසානයේ ඇයගේ දේහය මිහිදන් වෙන්නේ ඒ භූමිය තුලමයි. ෆොසි සටන් කරද්දී ගොරිල්ලන් ආරක්ෂා කරගන්න ඇයට ඒ ආරක්ෂා කරගන්න බැරි වුණු දඩයක්කරුවන් අතරින් මියගිය ගොරිල්ලන් ආදාහනය කරපු තැනම තමයි ෆොසිගේ දේහත් මිහිදන් කරන්නේ. ඉතින් මේ මරණයෙන් පස්සේ මේ මරණය දුටු ගමන්ම ඒ සම්බන්ධයෙන් දේශීය බලධාරීන්ට ආරක්ෂකාංශ දැනුවත් කරනවා. ඔවුන් එනවා. මේ කණ්ඩායම විශේෂයෙන්ම මේ ඇය එක්ක හිටිය පරිශන කණ්ඩායමේ සුදු ජාතික එක්තැනත් එක් විතරක් හිටියා. අනිත්තුරු සියලු දෙනාම පාහේ කළු ජාතිකින් රුවන්ඩා ජාතිකින් හිටියේ. විශේෂයෙන්ම මැග්ගය ඇයත් එක්ක හිටිය සුදු ජාතික පරිශන නිලධාරී අනෙක් නිලධාරියාගේ සගය අනිත් අය ඔක්කොම වගේ රුවන්ඩා ජාතිකින්. ඒ කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිතව ජීවත් වෙච්ච ස්වදේශිකයින්. ඉතින් මරණයෙන් දින දෙකකට විතර පස්සේ ඒ සියලුම කණ්ඩායම් සිටි සියලු සමාජිකයින් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එක් තැනත් වයස අවුරුදු 17ක තරුණයෙක් හැර ඉතුරු අයව. නමුත් මේ ස්ථානයේ ඇගේ මරණය සිදු වෙච්ච දවසේ ඇගේ කුඩාරම ආසන්නයේ අඩිසලකුණු පුද්ගල දෙදෙනෙක්ගේ අඩිසලකුණු තියෙනවා. ඒවා හොයා ගන්නවා මේ ස්වදේශිකයෝ විසින්. ඒවා මේ ආරක්ෂක නිලධාරීන්ට පෙන්නනවා. මේ පිළිබඳව පරීක්ෂණ කරන්න වැදගත් වෙයි කියලා කල්පනා කරලා. නමුත් ආරක්ෂකාංශ ඒ අඩිසලකුණු සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කරන්නේ, ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු කරන්නේ නැහැ. ඔවුන් ඒවා ඒ මගහැරීමක් සිදු කරනවා. ඊට පස්සේ මේ අර අත්අඩංගුවට ගත්ත කණ්ඩායමත් දින කිහිපයක් රඳවා පරීක්ෂණ කටයුතු කරලා ප්‍රශ්න කිරීම කරලා මුදා හැරීමක් කරනවා. හැබැයි එක් තැනැත්තෙක් හැර. ඒ තමයි රැවල් කානා. රැවල් කානා කියලා කියන්නේ ෆොසීගේ කණ්ඩායමේ හිටිය ඉතා හොඳම මඟ පෙන්වන්න. හැබැයි ෆොසී සමග නිතරම ආරවුල් ඇති කරගන්නවා. ඒ නිසා වෙන්නට ඇති ඔහුව රඳවා ගන්නට ඇත්තේ. කොහොම හරි ෆොසී සමග මේ රැවල් කානා ආරවුල් ඇති කරගෙන ඉවත් වෙලා යනවා කණ්ඩායමෙන් ඇතුළට මේ එළියට යනවා. ගිහිල්ලා හැබැයි නැවතත් ඔහු පැමුණියාම ෆොසී බොහොම කැමැත්තෙන් ඔහු බාර ගන්නවා. ඒකට හේතුව තමයි ඔහු තමයි මේ කණ්ඩායමේ දක්ෂතම මඟ පෙන්වන්න. ඉතින් කාලේ ඔහොම ගෙවිලා යනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදු වෙනවා. ඒ අතරතුරදී කියන අමතකුණ මේ ෆොසී මරණයට පෙර ඉතා දරුණු විදිහට පුර බදලා තියෙනවා. දැඩි වෙහෙසක් අරන් තියෙනවා තමන්ගේ ජීවිතය රැක ගැනීම සඳහා. ෆොසී මිය යද්දී ඇයගේ එක අතක සුදු පාට හිස කෙස් වගේක් රැඳිලා තියෙනවා. මේ මරණය සිද්ධ වෙච්ච වෙලාවේ මේ ස්ථානයට ආපු ඇමරිකානු නියෝජිතවරියක් ඇගේ කෙස් සහ මේ අතේ තිබුණු කෙස් රොදක් කපාගෙන ගිහිල්ලා මේක FBI ආයතනයට යොමු කරන මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම තමයි දේශීයවත් මේ කෙස් රොද පිළිබඳව යම් විමර්ශනයක් සිදු කරනවා. මේ කෙස් රොද පිළිබඳ විමර්ශනයේ ප්‍රතිඵලත් වෙනවා. මේ කෙස් ඇත්තටම සුදු ජාතිකයෙක්ට අයිති කෙස්. අති තියෙන්නේ ප්‍රතිඵලය තමයි මේ ඇගේ කෙස් නොවන වගට විමර්ශන වාර්තා එනවා. පරීක්ෂණ වාර්තාවන් එනවා. ඒ එකම දැනුම් දීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ සුද්ධාතික තැනැත්තෙක්ගෙන මේ කෙස් මේක ෆොසීගේ නෙවෙයි නම් අනිවාර්යෙන් මේක අයිති වෙන්න ඕන ඇයත් එක්ක ඇගේ කඳුරේ හිටිය ඇගේ සගයා මැග්ගය. මේ පිළිබඳව විදේශ බලධාරීන් කන වැකුණු ගාම මැග්ගයව ගෙන ගන්නවා. එතකොට රුවන්ඩා ආරක්ෂකාංශවලට ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මැග්ගය මේ සිදුවීමෙන් දැඩි කම්පනයකට පත් වෙනවා. ඒකට හේතුව තමයි මැග්ගය කියලා කියන්නේ කුඩා කාලේ ඉඳලම මේ වානරින් පිළිබඳව අධ්‍යයනය කරන්න එහෙම හීනයක් තිබ්බ මිනිසෙක්. ඉතින් ඔහු ඊටාම වාග්ය සම්පන්න වෙනවා ෆොසී එක්ක මේ පරීක්ෂණ කණ්ඩායමේ ඇතුලේ ඔහුගේ ඇගේ සගයා විදියට වැඩ කටයුතු කරන්න ලැබීම පිළිබඳව. දැන් රුවන්ඩා රාජ්‍යය සැක කරනවා ෆොසීගේ පරීක්ෂණ නිබන්ධන අත්පත් කරගන්න නැත්නම් ඇගේ වාර්තා තමන් නමින් ප්‍රකාශයටපත් කරගන්න තිබුණු රූපකම හින්දා මේ ඝාතනය සිද්ධ වුණා වගේ කතාවක්. නමුත් මෙතන අදින අවාසනාවන්ත තත්ත්වය තමයි ඒ සැකය ඔහු වෙත යොමු වෙද්දී ඔහුගේ කෙස්ද මේ ෆොසීගේ අතේ තිබුණේ කියන පරීක්ෂාවක් සිදු වුණේ නැහැ.
කොහොමරි මීට අදාළ නඩු කටයුත්ත පවත්වන්නට ආසන්න දිනක අත්අඩංගුවේ හිටිය රැබල්කානා සිය දිවි නසාගත්තාය කියන ප්‍රවෘත්තිය ප්‍රචාරණය වෙනවා. ඉතින් ඒකත් අභිරහසක්. ඒ කියන්නේ ඇත්තටම ෆොසීගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම රුවන්ඩා රජය සැක කරපු සැකකාරයෝ දෙන්නම දැන් අධිකරණ ඉදිරියේ පෙනී ඉන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ඔහු ඒ කියන්නේ රැබල්කානා මිය යන්නේ බන්ධනාගාරය ඇතුලේ. ඔහුගේ මිය යාම පිළිබඳව පසු කාලීනව බන්ධනාගාර නිලධාරීන් නම් සහ ගම් හෙලි කරන්න මුහුණ හෙලි කරන්න අකමැති වෙච්ච නිලධාරියෙක් National Geography වාර්තා වැඩසටහනකට ප්‍රකාශයක් ලබා දෙමින් කියනවා එදා දවසේ රැබල්කානා මිය ගිය දවසේ බලධාරීන් සිරකුටියට ගියා. රැබල්කානාවගේ සිරකුටිය දෙසට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි දැනුම් දුන්නේ රැබල්කානා මිය ගිය බව. නමුත් ඒක ඒ බදාල බන්ධනාගාර නිලධාරීන් විශ්වාස කරන්නේ නැති බව තමයි ඔහු මිය ගියා කියන කාරණාව විශ්වාස කරන්නේ නැහැ කියන කාරණාව තමයි කිව්වේ. ඇතරම මේක පොඩි අභිරහසක් තියෙනවා. විශේෂයෙන්ම අර අඩිසලකුණු පිළිබඳව කිසිදු විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ විමර්ශනයේ දෝෂසහගතව මේ ඝාතනය කාටහු පැටවීමට ගත් උත්සාහයක් හැටියට තමයි බැලු බැලමට පේන්නේ. අවසානයේදී කිසිදු සැකකරුවෙක් නොමැතිව අධිකරණේ මේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු අධිකරණ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම තමයි මේ පසුව ඇගේ කුටිය පරීක්ෂා කරද්දී ඇය විසින් රත්රන් ජාවාරම්කරුවන් පිළිබඳව තබන ලද ලිපියක් හමුවීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජාවාරම්කරුවන් ගොඩක් මැද්දේ ඇය කාන්තාවක් විදියට තා දැවැන්ත සටනක් සිද්ධ කළා. ඇගේ මරණය අදටත් අභිරහසක්. මරණය මැරුවේ කවුදකින්ද මන්ද කියන කාරණාව පිළිබඳ හෙළි වෙලා නැහැ. හැබැයි ඇයගේ උත්සාහය එක මල්පල දරා තියෙනවා. රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් සංරක්ෂණය පිළිබඳව ඊට පස්සේ ලෝකයේ දැඩි අවධානයක් යොමු වෙනවා. කුමරි 1990 ගණන් වල රුවන්ඩාවේ සිවිල් අර්බුදය සිද්ධ වෙනවා. ඒකදී විශාල රාජදීපල ප්‍රමාණයක් විනාශ වෙනවා. 8 ලක්ෂයකට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් රුවන්ඩාවේ මිය දෙනවා. එහෙම ව්‍යසන තත්වයකට පත්වීමෙන් පස්සේ රුවන්ඩාව නැවත නගා සිටුවීමේදී රුවන්ඩාව නැවත නැගිටීමේදී සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කඳුකර ගෝරිල්ලන් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය තා දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. අදටත් කැරිසෝනා පරීක්ෂණ මධ්‍යස්ථානය මේ ගෝරිල්ලන් පිළිබඳව අධ්‍යයනය කරන්න කැමති මිනිසුන් වෙනුවෙන් පරීක්ෂකයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. අදටත් ෆොසි නමින් කඳුකර ගෝරිල්ලන් සංරක්ෂණය වෙනුවෙන් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ජීවිතේ තමන්ගේ ජීවිතය එහෙම කැපකරපු මිනිස්සු සබාදහම වෙනුවෙන් හඬක් නැති සතා සීපාව වෙනුවෙන් 100,000 ගණනක් දහස් ගණනක් ලෝකේ පුරා විසිරලා ඉන්නවා. ලංකාවෙත් එහෙමයි. සිංහරාජයේ විල්පත්තු යාල නිල්ගල මේ වගේ වනාන්තර ආශ්‍රිතව ස්වෙච්ඡාවෙන් තමන්ගේ ජීවිතය කාලය කැප කරලා සමහරලාට බොහොම පොඩි මුදලකට ස්වෙච්ඡා නිලධාරීන් විදියට බොහොම අවදානන් සහගත වැඩ කරන බොහොම පරිසරයට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඉතින් අද දවසේදී ලෝක පරිසර දිනය වෙනුවෙන් අපි එකතු කරන මේ වැඩසටහන ඔවුන් සියලු දෙනා වෙනුවෙන් උපහාරයක් හැටියට අපි එකතු කරනවා. ඒ වගේම තමයි ඔබටත් ආරාධනා කරනවා සංවර්ධනය කරද්දී ගහකොළ සතා සීපාවා සම්බන්ධයෙන් අපිට සමහර තීරණ ගන්න වෙනවා. හැබැයි ඒවා ඉතා සංවේදී සහ සංරක්ෂණවාදී තීරණ වෙනවා නම් හෙට දවසේ අපි මුණ දෙන පාරිසරික අර්බුද යම් මට්ටමකින් කළමනාකරණය කරගන්න අවස්ථාවක් ලැබෙවි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ඒ අප්‍රිකාවේ මිහිඳුන් අතර සැඟවුණු සුදු ගැහැණිය ෆොසී පිළිබඳ කතාව. බොහොම ස්තුතියි.